අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ITLX ගැන. දැන් මේ ක්‍රිප්ටෝ කියන ලෝකය ටිකක් සංකීර්ණයි කියලා හිතෙනෝනේ. ඉතින් ITLX කියන්නේ ඒ වෙලඳාම ගොඩක් සරල කරන අලුත් ක්‍රමයක්. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මේ ක්‍රිප්ටෝ කියන ලොකු සංකීර්ණ ලෝකය අපි හැමෝම දන්න අපේ ගමේ තියෙන පොලක් වගේ සරල දෙයක් බවට පත් කරන්න පුරුවන් වුණොත් කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට තමයි අපි අද උත්තර හොයන්නේ. ඔව් ITLX එක්ක ඒක ඇත්තටම කරන්න පුළුවන්. හිතන්නකෝ මේක ඩිජිටල් පොලක් කියලා. හැබැයි අපි එළවලු වෙනුවට ගනුදෙනු කරන්නේ ඩිජිටල් ටෝකන්. අන්න ඔය සරල අදහස තමයි මේ හැම දෙයකම පදනම. හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පළවෙනි කොටසින් අපි බලමු ITLX කියන්නේ ඇත්තටම මොකද්ද සහ මේක අපි දන්න අනිත් හුවමාරු වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ITLX කියන්නේ DX එකක්. ඒ කියන්නේ විමධ්‍යගත හුවමාරුවක්. Binance වගේ ඒවා CX. ඒ කියන්නේ මධ්‍යගත හුවමාරු. මොකක්ද මේ දෙකේ තියෙන ලොකුම වෙනස? මේක තේරුම් ගන්න හරිම ලස්සන උදාහරණයක් තියෙනවා. හිතන්න DEX එකක් කියන්නේ ආන්ධ්‍රා ප්‍රදේශයේ ගම් දෙකක මිනිස්සු දෙන්නෙක් අතරමැදියෙක් නැතුව කෙලින්ම කරන ගනුදෙනුවක් වගේ. පාලනය සම්පූර්ණයෙන්ම එයාලගේ අතේ. හැබැයි CEX එකක් කියන්නේ ලොකු සමාගමකින් පාලනය වෙන සුපර් මාකට් එකක් වගේ. එතන පාලනය තියෙන්නේ සමාගමට. අන්න ඒකයි වෙනස. හරි. දැන් අපි දන්නවා ITLX කියන්නේ මොකක්ද කියලා. ඊළඟට බලමු කොහොමද අපි ආරක්ෂිතව මේකත් එක්ක වැඩ පටන් ගන්නෙ. ඒ කියන්නේ මුලින් ඉඳන්ම ගිණුමක් හදාගන්න විදිය. මේකෙදි පියවර හරිම සරලයි. ඉස්සෙල්ලාම Interlink app එක download කරගන්න. ඊට පස්සේ මුහුණු ස්කෑන් එකක් කරන්න තියෙනවා. ඊළඟට ITLX wallet එකක් හදාගන්න. හැබැයි මෙතනදී ලැබෙන seed phrase එක නම් හරිම වැදගත්. ඒක හරියට තමන්ගේ ගෙදර යතුරු වගේ. ඒක කවදාවත් කාටවත් දෙන්නවත් නැති කරගන්නවත් හොඳ නෑ. හොඳට මතක තියාගන්න. ඉතින් ඇයි මේ මුහුණු ස්කෑන් එකක් කාන්නේ? ඒක හරියට ඉන්දියාවේ දිල්ලියේදී ආධාර් කාඩ් එක සම්බන්ධ කරනවා වගේ වැඩක්. මේකෙන් ඔප්පු වෙනවා ගිණුම හදන්නේ ඇත්ත මිනිස්සෙක් බොට් කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම මේකෙන් අපේ මානව ණය ලකුණු ඒ කියන්නේ HCS එකත් වැඩි වෙනවා. ආරක්ෂාව ගැන කතා කරද්දී මේක නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. @KV_X එකේ කියන විදිහට ව්‍යාජ ITLX ලින්ක් වලින් ප්‍රවේශම් වෙන්න. හැමතිස්සෙම නිල වෙබ් අඩවි නිල ලින්ක් විතරක් පාවිච්චි කරන්න. හරි. දැන් තමයි වැදිගත්ම හරියට එන්නේ. ගිණුම හදාගත්තා ආරක්ෂාව ගැනත් දන්නවා. දැන් කොහොමද ඇත්තටම මේකේ ගනුදෙනු කරන්නේ? ඒ කියන්නේ කොහොමද ටෝකන් මිලදී ගන්නෙ සහ විකුණන්නේ? wallet එකට සල්ලි දාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. වෙන wallet එකක ඉන්න ETLG, USDT, ITL වගේ ක්‍රිප්ටෝ මෙතනට ගෙන්න පුළුවන්. එහෙම නැත්නම් P2P ක්‍රමයට UPI හරහා කෙලින්ම ගන්නත් පුළුවන්. අවම තැන්පතුව $10යි. අනික ගෑස් ගාස්තු අඩු Ethereum, Polygon, Solana වගේ චේන් වලටත් මේක සහය දක්වනවා. ස්පොට් ට්‍රේඩින් කියන්නේ හරිම සරල දෙයක්. ඒක හරියට පොලේදී දෙයක් මිලදී ගන්නවා වගේ. උදාහරණයක් විදිහට කිව්වොත් රාජස්ථාන් පොලේ ඔටෝ එකගේ මිල කේවල් කරලා ගන්නවා වගේ අපිටත් පුළුවන් ITLG 100ක් ගන්න ඕනේ මිල මෙන්න මේකයි කියලා නියම කරන්න. හරි. අපි ඊළඟට බලමු එක ටෝකන් එකක් තව එකකට මාරු කරගන්නේ කොහොමද? ඒ වගේම එක බ්ලොක්චේන් එකකින් තව එකකට වත්කම් ගෙනියන්නේ කොහොමද කියලා. මෙතෙන්දී අපි වචන දෙකක් ගැන දැනගන්න ඕන. swap සහ bridge. swap කියන්නේ එක ටෝකන් එකක් දීලා ඒ වෙලාවෙම තව ටෝකන් එකක් ගන්න එක. bridge කියන්නේ එක බ්ලොක්චේන් එකක තියෙන ටෝකන් තවත් බ්ලොක්චේන් එකකට අරන් යන එක. මේක තේරුම් ගන්නත් ලස්සන උපමා තියෙනවා. ස්වැප් කරන එක හරියට ඉස්සර කාලේ ඇසෑමේ මිනිස්සු තමන්ගේ තේ දීලා ඒකට සහල් ගත්තා වගේ බාටර් කරනවා. බ්‍රිජ් එකක් කියන්නේ එක ගඟක් තව ගඟකට සම්බන්ධ කරන පාලමක් වගේ වැඩක්. හරි. මෙතෙක් අපි කතා කළේ මූලික දේවල්. දැන් අපි යන්නේ ටිකක් සංකීර්ණ පැත්තකට. ඒ කියන්නේ උසස් වෙළඳාම් ක්‍රම. සහ ඒ එක්කම අනිවාර්යෙන් වෙන අවදානම් ගැනත් අපි කතා කරන්න ඕන. leverage. සමහර විට මේ වචනේ අහලා ඇති. සරලවම කිව්වොත් මේකයි වෙන්නේ. පොඩි මුදලක් තියාගෙන ඊට වඩා ගොඩක් විශාල ගනුදෙනුවක් පාලනය කරන්න අවස්ථාව ලැබෙන එක. මේක තේරුම් ගන්න හොඳම විදිය මේකයි. හිතන්න තෙලංගානාවේ ගොවියෙක් පොඩි ණයක් අරන් එයාගේ ගොවිපල ලොකු කරනවා. ඇස්වැන්න සර වුණොත් අති විශාල ලාභයක් ලබන්න පුළුවන්. හැබැයි නියඟයක් ඇවිත් බෝගේ පාළු වුණොත් අතේ තිබ්බ සල්ලි ටිකක් නෑ ණයත් ඉතුරුයි. leverage කියන්නේත් අන්න ඒ වගේ දෙපැත්ත කැපෙන කඩුවක්.
AKV Interlink X එකේ කියන විදිහට ITLX වල 100 ගුණයක් දක්වා ලෙවරේජ් ගන්න පුළුවන්. හැබැයි ඒ බලය පාවිච්චි කරනකොට අවධානම් කළමනාකරණය තමයි වැදගත්ම දේ. ඒක අමතක කරන්නම බෑ. හොඳයි අපි දැන් එන්නේ අපි අවසාන කොටසට. මෙතනදී අපි ITLX ඒ කියන්නේ DEX එකකුයි CX එකකුයි අතර තියෙන වෙනස්කම් ටික එකපාරින් සාරාංශ කරලා බලමු. මේ වගුවෙන් වෙනස ලස්සනට පේනවා. ආරක්ෂාව ගත්තොත් ITLX කියන්නේ හරියට Tamanගම සේප්පුවක් වගේ. CX කියන්නේ බැංකු ලොකරයක් වගේ. වේගය ගත්තොත් ITLX එකේ ගනුදෙනුමක් ගමේ ගනුදෙනුමක් වගේ තප්පර කීපයක් යන්න පුළුවන්. CEX එක සුපර් මාකට් එකක් වගේ ක්ෂණිකයි. ගාස්තුත් ඒ වගේමයි පොලේ කඩයක් සහ වෙළඳ සංකීර්ණයක් වගේ. මේ උපමාවලින් වෙනස හොඳටම පැහැදිලි නේද? අවසාන වශයෙන් මේ මරාටි කියමන මතක තියාගන්න. ධීරේ ධීරේ රේ මනා ධීරේ. ඒ කියන්නේ හෙමින් ඉවසීමෙන් කියන එක. මේ ගමන යද්දී හැම වෙලේම හෙමින් පටන් අරගෙන තමන්ගේ අවධානය හරියට කළමනා කරගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපි ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේ තමයි ITLX කියන්නේ හරියට ගමේ පොලක් වගේ අපිට වැඩි පාලනයක් දෙන තැනක්. හැබැයි ඒ පාලනයත් එක්කම ලොකු වගකීමකුත් අපේ අතට එනවා. තමන්ගේ මුදල්වල පාලනය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතේ. ඉතින් අපි ඇත්තටම මේ වගේ විමධ්‍යගත අනාගතයකට ලෑස්තිද? ඒක තමයි අපි හැමෝම අපෙන් අහගෙන ඕන ප්‍රශ්නය.